අපි දැන් ඩිස්කස් කරමු ෆ්‍රික්ෂන් නම්බර් 4. මෙතන දීලා තියෙනවා මොකද find the factors. කොහොමද factors හොයන්නේ? මෙතන දීලා තමයි a² - 36. දැන් මේක කොහොමද factorize කරන්නේ? දැන් ඔයාලට මේක මතක් වෙන්න ඕනේ මේක terms දෙකයි තියෙන්නේ. එකක් තමයි a² එක අනිත් එක 36. ඔයාලට මතකද අපි මෙන්න මෙහෙම එකක් කරා x² - y² වගේ එකක් factorize කරා අපි කොහොමද? එකක් x - y අනිත් එක x + y. ඔන්න ඔහොම. හරිද? එතකොට ඒ වගේ තමයි දැන් මේකේ terms දෙකක් තියෙනවනේ. මේ square term එකක් හදාගන්න ඕනේ. දැන් මෙතන a² තියෙනවා 36 කියන එක මට ලියන්න පුළුවන් 6 කියලා. දැන් මේක මට ලියන්න පුළුවන් මොකද්ද වෙන්නේ? එකක් a - 6 අනිත් එක a + 6. ඔන්න ඔක තමයි මේකේ factors දෙක. ඊට පස්සේ මෙන්න මේක කොහොමද factorize කරන්නේ? හරි. x² + 3x - 70. මම මේක පැත්තකට ගන්නම්. x² + 3x - 70. මේ වගේ ඒවා ඕන තරම් ඔයාලා කරා. මේකේ මිඩල් ටර්ම් එක, කොන්ස්ටන්ට් ටර්ම් එක, ස්ක්වෙයාර් ටර්ම් එක මේවා හරියට පිළිවෙලකට තියෙන්න ඕනේ. ඉස්සෙල්ලම ගැටලුව බලන්න කලින් හරියටම බලන්න ස්ක්වෙයාර් ටර්ම් එක ඉස්සෙල්ලම තියෙනවද? කොන්ස්ටන්ට් ටර්ම් එක ඊට අන්තිමට තියෙනවද? මිඩල් ටර්ම් එක හරියටම මැදට ඇවිල්ලා තියෙනවද කියලා බලන්න. අපි මේකේ මිඩල් ටර්ම් එක හදාගන්න ඕනේ මෙන්න මේ ස්ක්වෙයාර් ටර්ම් එකයි කොන්ස්ටන්ට් ටර්ම් එකයි දෙක මල්ටිප්ලයි කරලා මල්ටිප්ලයි කරාට පස්සේ අපිට එනවනේ මෙතන මේ -70x² කියලා. ඊට පස්සේ අපි මේකේ ෆැක්ටර්ස් බලන්න ඕනේ. මේකේ හැදෙන ෆැක්ටර්ස් බලන්න ඕනේ. මොනවා මල්ටිප්ලයි වුණාම මේ -70 හැදෙන්නේ. ඊට පස්සේ බලන්න ඕනේ ඒ එන ෆැක්ටර්ස් දැන් හිතන්නකෝ මොනවා හරි ඉලක්කම් දෙකක් එනවා. ඒ ඉලක්කම් දෙක. හරිද? ඒ ඉලක්කම් දෙකේ සම් එකෙන් මේ මැද එක හැදෙනවාද? ඒ වගේම ඒ දෙකේ ප්‍රොඩක්ට්ස් වලින් මෙන්න මේ -70x² කියන එක හැදෙනවද කියන එක බලන්න ඕනේ. හරිද? හොඳට මතක තියාගන්න ස්ටෙප්ස් තමයි ඉස්සල්ලාම මෙන්න මේ ස්ක්වෙයාර් ටර්ම් එකයි මෙන්න මේ දෙන්න මල්ටිප්ලයි කරනවා. එතකොට එනවා -70x². දැන් මේකේ ප්‍රොඩක්ට්ස් බලන්න -70 හැදෙන ක්‍රම මොනවද කියලා. -70 හැදෙනවා මට කියන්න පුළුවන් 10 times 7. 10 වරක් 7 එනවනේ කෙලින්ම 70 හැදෙනවනේ මේ මයිනස් එක පැත්තකට දාන්නකෝ. 10 වරක් 7. 10 times 7 කියන්නේ 70 හැදෙනවා. දැන් බලන්න මේ දෙන මල්ටිප්ලයි වුණාම මේක එන්න ඕනේ. මෙන්න මේ මයිනස් මාක් එකත් එක්කම එන්න ඕනේ. තේරුණාද? හරි. දැන් බලන්න මේකේ මයිනස් වෙන්න නම් අනිවාර්යෙන් මේ දෙන්නගේ මොකද්ද? මේ දෙන්නගේ සයින් එක වෙනස් වෙන්න ඕනේ. මේ දෙන්නගේ සයින් එක වෙනස් වෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ එක්ක ප්ලස් එක්ක මයිනස් 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 වෙන්න බෑ. ප්ලස් ප්ලස් වෙන්නත් බෑ. හරි. දැන් මෙතන මේ දෙන්නගේ එකතුවෙන් හරිද? එකතුවෙන් හරි අඩු මේ දෙන්න අඩු කරපුවාම හරි මේ තුනක් හැදෙනවද? ඔව්. 10 වලින් 7 අඩු කරාට පස්සේ තුනක් හැදෙනවා. හරි. එහෙනම් මෙතන +3 නම් මෙතන +3 හැදෙන්න. +3 හැදෙන්න මෙතන ලොකු එක්කෙනා ප්ලස් වෙන්න ඕනේ. චූටි එක්කෙනා මයිනස් වෙන්න ඕනේ. දැන් බලන්නකෝ +10 - 7 කියන්නේ +3 හැදෙනවා. මේ දෙන මල්ටිප්ලයි කරාට පස්සෙත් 10 times 7 කියන්නේ 70 හැදෙනවා. ඒ වගේම මේකේ බලන්නකෝ ප්ලස් මයිනස් මල්ටිප්ලයි වුණාම මයිනස් උත් හැදෙනවා. කන්ඩිෂන්ස් දෙකම ඕකේ. මේ දෙන මල්ටිප්ලයි කරපුවාම කිසිම ගැටලුවක් නැතුව මේකත් එන්න ඕනේ. මේ දෙන්න එකතු කරාට පස්සේ +10 - 7 කියන්නේ කොහොමද +3 එනවා. හරි දැන් x කියන කෙනා x² සමානව දෙපැත්තට බෙදලා දෙනවා. +10x - 7x. දැන් මොකද්ද වෙන්නේ? මේක වෙනුවට අපිට ලියන්න පුළුවන් x² + 10x - 7x - 70. දැන් මම මේ කහ පාටින් highlight කරන එකයි කොළ පාටින් highlight කරන ඒ වගේ common factors එළියට ගන්නවා. දැන් මෙතන common fact එක තමයි x. දැන් brackets ඇතුලේ මොනවද දෙන්නේ? x² හැදෙන්නේ x multiply වෙන්න ඕන x වලින්. right? plus දැන් මෙතන 10x හැදෙන්න x multiply වෙන්න ඕනේ +10 වලින්. දැන් මේ දෙන්නගෙන් මොකක්ද වෙන්නේ? minus එකක් common factor එකක්. 7 එකකුත් ගන්න පුළුවන්. දැන් brackets ඇතුලේ ඉන්නේ -7x හැදෙන්න -7 කීයෙන්ද multiply වෙන්න ඕනේ? නිකන් x වලින්. හොඳට බලන්න මේ දෙන්න multiply වුණාම මේක එනවද? ඔව්. මේ දෙන්න multiply වුණාම -7x එනවා. දැන් -70 හැදෙන්න අනිවාර්යෙන් මෙතන මොකද්ද වෙන්න ඕනේ? මෙතන ප්ලස් වෙන්න ඕනේ. ඇයි ප්ලස් වෙන්නේ? මෙතන මයිනස් මෙතන ප්ලස් වලින් මල්ටිප්ලයි වුණොත් විතරයි මෙතන මයිනස් හැදෙන්නේ. එහෙනම් මෙතන ප්ලස් වෙන්න ඕනේ. එතකොට 70 හැදෙන්නේ 7 times කීයද? 10. දැන් නැවතත් මෙතන x + 10 x + 10 common factor එකක්. එතකොට ඉතුරු වෙන්නේ මොකද්ද? x - 7. ඔන්නෝක තමයි මේකේ ආන්සර් එක. ඊට පස්සේ දීලා තියෙනවා solve the pair of simultaneous equations.
simultaneous equations දෙකක් තියෙනවා. හරි ලේසි මේක හදන්න. හරි. මම මේක පළවෙනි equation එක කියලා ගන්නම්. මම මේක දෙවෙනි equation එක කියලා ගන්නම්. simultaneous equation දෙකක් ගත්තාම මේ simultaneous equations දෙකේ අපි දන්නේ නැති හරිද? අපි දන්නේ නැති x y මොනවා හරි දේවල් දෙකක් තියෙන්න පුළුවන්. දන්නේ නැති terms දෙකක් තියෙන්න පුළුවන්. එතකොට ඉස්සෙල්ලාම අපි කරන්නේ එක දන්නේ නැති term එකක් කට් වෙලා යන විදිහට මේ දෙක මේ එකතු කර ගන්නවා, අඩු කර ගන්නවා, මොන හරි දෙයක් කර ගන්නවා. right? දැන් මෙතන බලන්න මේක හරි සරලයි. දැන් මෙතන මේ පළවෙනි equation එකයි හරිද දෙවෙනි equation එකයි ගත්තාම ඔයාලට තේරෙනවා මේ දෙන්න මෙතන -2y මෙතන +2y තියෙනවා. නිකමට මට දැක්ක ගමන් තේරෙනවා පළවෙනි එකයි දෙවෙනි එකයි මේ equations දෙක එකතු වුණොත් එහෙම අනිවාර්යෙන් මේ -2y +2y කැපෙනවා. කට් වෙලා යනවා. එතකොට ඉතුරු වෙන්නේ මේ දෙක විතරයි. මේ දෙක විතරයි. එහෙනම් අපිට x විතරක් තියෙනවා නම් අපිට x වලට උත්තරයක් ගන්න පුළුවන්. ඒන උත්තරේ භාවිතා කරලා y වලට උත්තරයක් ගන්න පුළුවන්. දැන් මම ලියනවා මම පළවෙනි equation එකට දෙවෙනි equation එක එකතු කරනවා. මොකක්ද වෙන්නේ එතකොට? හරි. මේක පිළිවෙලට කරන්න ඕනේ. එතකොට මේ equations දෙකක් ගත්තම අපිට හිතුන විදිහට එකතු කරන්න බෑ. පළවෙනි එකේ left hand side එක දෙවෙනි එකේ left hand side එකට එකතු කරනවා. පළවෙනි එකේ right hand side එක දෙවෙනි එකේ right hand side එකට එකතු කරනවා. හරිද? එහෙනම් දැන් මම ලියනවා 3x - 2y ඒකට එකතු කරනවා මම brackets use කරනවා මෙතන. අනිත් එකේ left hand side එක x + 2y. හරිද? 7 + 5. ඇයි මම brackets use කරේ කියලා ඔයා අහයි. හරිද? brackets use කරේ දැන් මේකට මේක එකතු කරනවා. දැන් මෙතන නෙගටිව් තිබ්බනම් එහෙම සමහරවිට මෙතනත් නෙගටිව් තිබ්බනම් එහෙම ඒවා මල්ටිප්ලයි වෙනවනේ. එතකොට මේ ගණන් වරදින්න පුළුවන්. ඒකයි මේක සම්පූර්ණ එක ලියලා අනිත් එක එකතු කරනවා හරි අඩු කරනවා හරි brackets ඇතුලේ අනිත් එකේ වම් පැත්ත ලියා ගන්නවා. එතකොට ගණන් වරදින්න තියෙන මේක අඩු වෙනවා. දැන් ඔයාලට කෙලින්ම වෙනවා මෙතන 3x 3x - 2y දැන් මෙතන එනවා +x + 2y = 7 + 5 කියන්නේ 12. දැන් මෙතන බලන්න. දැන් කට් වෙනවා කට් කරන්න පුළුවන්. දැන් හරියසි මෙතන -2y +2y කට් වෙනවා. දැන් මොකක්ද වෙන්නේ 3x ට x එකතු වුණාට පස්සේ මොකයි x ද 4x 4x = 12. දැන් දෙපැත්තම 4 වලින් ඩිවයිඩ් කර ගන්නවා. එතකොට කීයද දෙන්නේ x = 3. ඔන්න x වල ආන්සර් එකක් ආවා. දැන් අපි y වල ආන්සර් එක හොයාගන්න ඕනේ මේ x = 3 කියන එක සබ්ස්ටිටියුට් කරගන්නවා equation 1 එහෙම නැත්නම් equation 2 වල. හරි. දැන් මම x = 3 කියන එක සබ්ස්ටිටියුට් කරගන්නවා කියද equation 1 වල. නෙමෙයි 2 වල. මොකද 2 වල ලේසි. ඇයි මම 2 වල සබ්ස්ටිටියුට් ඒව හිතන්න. x 3යි. දැන් මේකට දැම්මොත් මේක ආයෙ 3ෙන් මල්ටිප්ලයි වෙනවා. කරදරයක්. නිකන් x තියෙද්දි එතන කෙලින්ම මෙයාව ගිහිල්ලා දාන්න පුළුවන්. ඒක ලේසියිනේ. දැන් මම ලියනවා 3 + 2y = 5. ඒ කියන්නේ 2y කියන්නේ මේ +3 අනිත් පැත්තට ඇද්දි -3 වෙනවා. 5 - 3. එතකොට 2y කියන්නේ 2. දැන් දෙපැත්තම 2 වලින් ඩිවයිඩ් කරගත්තොත් එහෙම y කියන්නේ 1. ඔන්න ආන්සර් එක. හරිද? එතකොට ඒකත් හරි. ඊට පස්සේ දැන් අපි මේක කරා මෙතන එකක් අපිට මිස් වෙලා තියෙනවා. මේක කරමු. සිම්පල් ඉක්වේෂන් එකක්. දැන් කොහොමද මේක x තමයි හොයන්න ඕනේ. x හොයද්දී ඉස්සෙල්ලා මෙන්න මේ යට තියෙන 2 එක නැති කර ගන්න ඕනේ. එහෙනම් 2 එක නැති කර ගන්න නම් දෙපැත්තම මොකද්ද කරන්නේ 2 වලින් මල්ටිප්ලයි කර ගන්නවා. මේ පැත්ත 2 වලින් මල්ටිප්ලයි කරනවා. මේ පැත්ත 2 වලින් මල්ටිප්ලයි කරනවා. 2 to 2 කට් වෙනවා. x + 3 = 10. දැන් මේ +3 අනිත් පැත්තට ඇදී -3 වෙනවා. එතකොට x = 10 - 3. ඒ කියන්නේ x කියන්නේ 7. ආන්සර් එක. මේ ප්‍රශ්නේ හරි.